එකට. එහෙනම් ඉතින් අදත් වෙනද වගේම පටමාත අන්බොක්සින් වීඩියෝ එකක් තමයි ඉතින් අදත් ගියන්නේ. අද කියනවා මෙන්න මේ දෙකේ අන්බොක්සින් වීඩියෝ එක. හරි. මේ තියෙන්නේ මොකද්ද මේකේ වගේ? TCL 80MV කියන ගේමින් හෙඩ්සෙට් එක. එතකොට මේ තියෙන්නේ X20 ගේමින් හෙඩ්සෙට් එක. මෙන්න මේ වගේ බොක්ස් එකක් තමයි ඒ දෙකට තියෙන්නේ. මේ දෙක අපි කම්පෙයාර් කරලා බලමු. මේක 1400ක් වගේ වෙනවා. මේක ගාන මම හරියටම දන්නේ නැහැ. මේක මම දැන් 3000කට හිට වෙන වෙනවා. මේකේ ක්වොලිටි එකට අනුව මේකේ අපි බොක්ස් එක අපි මුලින්ම මේක ගැන කතා කරමු. මොකද ඒක මේකට වඩා ක්වොලිටි බොක්ස් එකක් මේකේ තියෙනවා. හරි මේක ඉස්සරහම ඒගොල්ලන්ගේ ලාන්චර් එක ගහලා තිනවා අපිට පේනවා ගේමින් හෙඩ්සෙට් ලස්සන ඒකේ මේ පිච් එකක් තියෙනවා. ඉතින් අතින් TCL L718MV කියලා ගහලා තියෙනවා. full size straw PC heads කියලා තියෙනවා. يعني මේක PC headset එකක් ඒ වුණාට ෆෝන් එකට පුළුවන් මම හිතන විදියට high speed කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ the game කියලා ගහලා තියෙනවා. HD music කියලා ගහලා තියෙනවා. C movie කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තට ගියාට පස්සේ නිකන් එක legendary ultra බස් ගහලා තියෙනවා L4 double flux තියෙනවා. double flux තියෙනවා කියලා ගහලා තියෙනවා. මේ ටික තියෙනවා. දැන් මේ පැත්තේ ඒ ටිකම තියෙනවා. පිටිපස්සේ යට බලුවට පස්සේ යට මොකුත් නෑ. උඩ ඒකට ඒගොල්ලන්ගේ කම්පැනි එකේ නම ගහලා තිනවා තුසි කියලා. තුසි ඒකට ලෝගෝ එකක් ගහලා තිනවා. පිටිපස්සේ අපිට ෆුල් බලා ගන්න පුළුවන් මේකේ තියෙන ෆීචර්ස් ටික සහ තුසි කියලා ගහලා තිනවා. high full sound කියලා ගහලා තිනවා. full size for PC headset කියලා ගහලා තිනවා. headphone කියලා ගහලා තිනවා. ඒ වගේම microphone headphone එකේ ටිකක් තියෙනවා. microphone එකේ ටිකක් තියෙනවා. හරි අපි මේක unbox කරගෙන බලමු. අපිට මේ ආකාරයට unbox කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක unbox කරගෙන බලමු. මේ විදිහට මොකද කාඩ්බෝඩ් එකකින් ආවරණය වෙලා තියෙනවා. අපි මේ හොරට ගත්තට පස්සේ මේ විදිහට පොලිතින් එකකින් ආවරණය කරලා අපිට මේක එළියට ගන්න පුළුවන්. මේ තියෙන්නේ අන්නේ හෙඩ්සෙට් එක. අපි දැන් මේකට දාලා බොක්ස් එක පැක් එකකින් තියාගමු. හරි ඊළඟට අපි මේක අන්බොක්ස් කරගෙන බලමු. මේක උඩම ගහලා තියෙනවා ගේමින් හෙඩ්ෆෝන් කියලා. ඊට පස්සේ ඉන්නවා අමුතු කොල්ලෙක් ඉන්නවා රවට්ටවල බේස්බෝල් කීඩ එකක් තිබෙන්නේ. ඊට පස්සේ ටික ගහලා තියෙනවා S20 Pro Gaming Series for Mobile and Gaming Series කියලා. ඊට පස්සේ මේකට ඒක පිච්චේ ගන්න ඒක අතුලේ නේද මේක පේන්නේ. ඕකේ උඩ මොකුත් නෑ යට මොකුත් නෑ. පැත්තේ තියෙනවා මේ වගේ ෆොටෝ එකක්. මේ පැත්තේ ගේම් හෙඩ්ෆෝන් කියලා ගහලා තිනවා. මේක ගහලා තියෙනවා Setro notebook game. ඊට පස්සේ high quality කියලා ගහලා තිනවා. ඊට පස්සේ මොඩ මේකේ හෙඩ්ෆෝන්ස් පිටිපස්ස බලුවොත් අපිට ගේමින් හෙඩ්ෆෝන් කියලා ගහලා තිනවා. Pro V4 කියලා ගහලා තිනවා. Xbox One කියලා තමයි මේකට යන්නේ වගේ හඳුන්වන්නේ. wired headset කියලා තියෙනවා. headphone ඒ කියන්නේ විස්තර ටික තියෙනවා. අපිට model number එක X20 කියලා තියෙනවා. 3.5 mm jack එකක් තියෙනවා. 32 අඟල් 32කට උඩට දාන්න තියෙනවා. 108 dB තියෙනවා. PVC කියලා cable metrical PVC කියලා ගහලා තිනවා. අපි එනම් මේකත් unbox කරලා බලමු. මෙහෙම පිච් එකක් පන්නේ. මෙහෙම උන්ට අරින්නයි තියෙන්නේ. එතකොට මෙහෙම දෙවිද ගන්න පුළුවන්. ගන්නකොට වයර් එක හැලුණා. මේකත් අපි ඒක නම් චුට්ටක් කීප් ලුක් එකක් බලන්න. හරි මේකත් අපි මේ දෙකේ ලස්සන ෆොටෝ එකක් ගන්නත් ඕන. thumbnail එකට දාන්න. මම දෙල ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා. හරි. අපි මේක මෙතනින් තියාගමු.
පස්සේ මෙන්න මේ විදිහට අපිට headset එක බලන්න පුළුවන්. අපි කිව්වා ගියා. මේක මෙහෙම කන්ට දාගන්න පුළුවන්. මේක කන්ට දැම්මම ලස්සන බලන්න. හරි. අපි ඒක පැත්තකින් තියාගමු. ඊට පස්සේ මේක ඒක දැම්මම ටිකක් ලයින් වගේ. ඒක ලස්සනයි. quality. ඒක ලස්සනයි ටිකන්නේ. quality අඩු වුණාට. මේක ප්ලාස්ටික් මේක රබර් වගේ. හරි අපි එහෙනම් මේ සවුන්ඩ් බලන්න බෑ ඔක්කොටම වඩා. මෙතනින් අපි ගමු පොඩි ෆෝන් එකක්. පොඩි ෆෝන් එකට අපි මුලින් මෙන්න මේකේ ජැක් එක ගහගමු. ගණන් ගන්න එපා. මම කියනවා කීබෝඩ් ඉන් මම හොඳ ෆෝන් එකකට මේක ගහලා බලනවා. මොකද ඒකෙන් තමයි වීඩියෝ කරන්නේ. නෑ ගෙදර ෆෝන් එකක් තියෙනවා. ඉතින් මේ පොඩි ෆෝන් එක ගත්තා. ඉතින් පොඩි ෆෝන් එකට ගහන්නේ දිහාවන්නේ නේ. හරි මේක කන්ට ගහලා අපි සින්දුවක් දාලා බලමු. මේක දාගත්තාම මේක දිනුන. අපි ඊළඟ එකක් බලමු. මේ තියෙන්නේ අන්නේ headset එක. අපි ඒකත් කනේ ගහගෙන හරි අන්නේ බලමු. පස්සේ කොමේගේ මේ දෙකක් තියෙනවා. මොකක්ද දන්නේ මේක හරියට නේ? මෙතන headset එක කියලා ගහන්නේ. ඒ පාටින් මෙතන තියෙනවා අපිට ශබ්ද වැඩි කරන එක. වැඩ නැහැ. අපේ හරිම සෝචනීය වැඩ නැහැ. අපේ හරිම සෝචනීය වැඩ නැහැ. guys මම ඔයගොල්ලන්ට මේක රෙකමන්ඩ් කරනවා. මොකද ඉතින් අරගෙන ලස්සන විතරයි ඒක වැඩ නැහැ. වැඩක් නැහැ. අපි මේකේ ටිකක් බලමු වටේ පිටේ. මෙතන සම්පූර්ණ ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. මෙතන තියෙනවා කන්ඩෙන්සර් මයික් එකක්. ඒ මයික් එක සෑහෙනකොට මයික් එක මම කලින් channel එකේ පළවෙනි song වල එහෙම මේක දාගෙන තමයි සින්දුවෙම කිව්වේ. ඒ channel එකට පුදුසන්නයි දෙවිට. ඒක නැතිව දැන් විනාඩි 7කටත් වැඩිය මේ වීඩියෝ එක ගිහලා මේක සේව් කරන්න ගිහලා 60 පැයක් කරනවා අප්ලෝඩ් කරන්න ගියාම ඊට පස්සේ 60 පැයක් කරනවා. ඒක නිසා අද හවසට නෑ ඕනේ අද හවසට මේ වගේ අපිට බලා ගන්න පුළුවන් මේක. ඊට පස්සේ අපි මියුසික් කරපු එකක් ගමු. මේකේ අපිට මේ වගේ යකඩ වලින් හදලා තියෙන්නේ. ඒක හොඳයි. ඒකේ මයික් එක මේ වගේ තියෙනවා. ඒකේ මයික් එකක් තියෙනවා. හැබැයි අර තරම් කොටි මයික් එක නෙවෙයි. හැබැයි ඒකට වඩා පොඩි ප්ලාස්ටික් එකකින් වගේ හදලා තියෙන්නේ. මෙතන තියෙනවා සවුන්ඩ් අඩු වැඩි කරන තැන. මේක මෙතන තියෙනවා සවුන්ඩ් අඩු වැඩි කරන තැන. ඔයගොල්ලෝ හිතන්නේ මේ දෙකෙන් මොකද්ද හොඳම හෙඩ්සෙට් එක? මම නම් කියන්නේ මේක. මොකද ඉතින් මෙන්න මේකේ ශබ්ද ඇහෙන්නේ නැහැ. මේක වැඩක් නැහැ. මේක ලස්සනට හොඳ හැලම් බොඩුවට තියන්න. මෙතන තියෙනවා. ඒක අම්මට. හරි. ඩාන්ලෝඩ් වෙනවා. මෙන්න මේ headset දෙකෙන් හොඳම headset එක මොකක්ද කියලා පළයන් ඔයගොල්ලන්ගේ මේකට අනුව කමෙන්ට් කරගෙන යන්න. පොඩක් එන්ඩ් එක දාමු. එහෙනම් ඉතින් අතර ගිහින් නම් හැමෝටම goodbye. අමතක නොකර subscribe කරන්න. අපි subscribe 100 ගහුවා. ඒකට හැමෝටම thank you. හැබැයි 100 ගහුවේ නෑ. අර සල්ලි වලට ගන්න සාර. මේ giveaway එකක් තිබ්බා subscribe 50ක් දෙන. ඕගොල්ලන්ගේ 50යි, එයාගේ 50යි 100. හරි.